අනුබුදු මිහිඳු හිමි ශ්‍රී ලංකාවට බුදුදහමේ ආවාක් මෙන් ඔස්ට්‍රේලියාවට නිර්මල බුදුදහම රැගෙන වැඩියේ අප දහම් පාතු තැන්පත් ගෞරවනීය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේය. උන්වහන්සේගේ ගුණ සිහිපත් කිරීම කළ ගුණ දන්නා අප සැමගේම යුතුයකමකි. ආරාධනාව සෝම හිමි ගුණ සමරුන් ගීතය ගායනා කිරීමට අප දහම් පාසලේ නායකා මණ්ඩලයටයි. සදාචාරී ජාතියක බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයත් අපගේ මේ දහම් පාසලෙත් නිර්මාතෘ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ ආදර්ශ පාඨයයි. ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික බෞද්ධයන් වෙනුවෙන් ඔවුන්ගේ අනාගත දරුපරපුර වෙන අප වෙනුවෙන් ඉමහත් සේවයක් සලසන්නට මේ රටට පැමිණ කළ උදාර සේවය අද අපි භුක්ති විඳමින් සිටිමු. බෞද්ධ සාරධර්මවලට අනුව පන්සල් නිරතුරුවම රකින්නට අපගේ මව්බස වෙන සිංහල භාෂාව අමතක නොකරන්නට රටට ජාතියට කරුණා ගුණදම් පුරුදු කරන්නට උන්වහන්සේගේ නිරතුරු දුන් ඔබදන් අපට කිසිදා අමතක නොවේ. දැයිම පුබුදුවාලු ගරු ගංගොඩවිල සෝම සමිඳු මෙම ගීතය උපහාරයක්ම වේවා. ඔබ වහන්සේ වහ වහාම උතුම් නිවනින් සැනසේවා.
සසුනම්බරදිලුන අපේ සෝම සමිඳ ඔබ රහසෙම නික්මී තිබුණා. දසත ගිය පිරිස්වය මැකු මහා කරුණාවේ සිත සැද පිරිස්වරය මැකුණා. ආකාලට රහම් ගඟු ඉදුණා. පැයම පුබුදුවාලු නිමල පහන නිවුණා. අවිඳු අඳුර දුරලු වන පහන නිවුණා. සසුනම්බරදිලුන අපේ රහසෙම නික්මී තිබුණා. සසුනම්බර අපේ නම්බරදිලුන අපේ සෝම සමිඳ ඔබ රහසෙම නික්මී තිබුණා. සසුනම්බරදිලුන අපේ සෝම සමිඳ ඔබ රහසෙම නික්මී තිබුණා.
අපි අද ගායනා කරන භක්ති ගීතය අපි හැමෝටම හරියට බවරක් වක් වගේ අපි හැමෝටම මෛත්‍රී කරන්න ඕන. ඔයාලා අපේ ගීතය හොරට අහන්නකෝ. ඔව්. පුංචි අපේ පැතුම හැමෝගෙම සිත්වල සාමගිය සාම ආදලේ කරුණාව පිතීතිලේව කියලා. ඔව් ඒ වගේ තණ්හාව ආශාව ගොඩක් තිබුණත් අපිට කවදාවත් සතුටින් ඉන්න බෑ. අපි ඔක්කොම යාළුවෝ. මේ ලෝකේ ඔක්කොම අපි මෛත්‍රී කරමු. එතකොට මේ ලෝකේ තව ලස්සන වේවි. ඒ වගේම වර්ය, ක්‍රෝධය, මෝහය, මානෙ ඒව හොඳ නැති දේවල්. ඒව පුංචි හිත්වල තිබුණම අපට සතුටින් ඉන්න බෑ. ඔව් අපි කාටවත් නපුරු වෙන්න හොඳ නෑ. තරහ වෙන්න හොඳ නෑ. හැමෝම එක්ක සමගියෙන් සතුටින් සෙල්ලම් කරන්න පුරුදු වෙන්න ඕනේ. සියලු සත්වයන්ට ආදරය කරුණාව දක්වන්න ඕනේ. අපි හැමෝම මෙහෙම හැදුනොත් හැම තැනම මැතම පිබිදෙයි. කරුණා ගුණ සුවඳ පැතිරෙයි. මුළු ලෝකයටම සාමය උදා වෙයි. එහෙම වුණොත් අපේ හෙට දවස කොච්චර ලස්සන වෙයිද? ස්තුතියි.
කරුණා ගුණ දේවා සිය තුළ කරුණා ඇති දේවා. උදින් සාදු වඳින ගීතය ගායනා කිරීමට දෙක වසරේ නංගිලාවට මල්ලිලාට ආරාධනා කර සිටිනවා. ගරුතර සංරත්නෙන්ද ගුරු පියවරුගෙන්ද ගුරු මවුරුවගෙන්ද ආදරණීය අක්කලා අයියලා නංගිලා මල්ලිලාගෙන්ද අවසරයි. දෙක වසර දරුදරියෝ වන අප අද දින ගායනය කරන්නේ පොසොන් බති ගීයක්. පොසොන් පෝය ශ්‍රී ලාංකික වන අපට ඉතාම වැදගත් දිනයකි. ඔව් තෙනුකි මෙම බති ගීයෙන් කියවෙන්නේ අරහත් මිහිඳු සමිඳු ලංකාවට වැඩම වීම ගැන. ඔයා දන්නවද ඔනලි මිහිඳු සමිඳු වදම කළේ කොහෙටද කියලා? මිහින්තලා කඳුමුදනට නෑ. එවකට ලංකාවේ රජකම් කළේ දේවානම්පිය තිස්ස රජතුමා නේද තියුණි? ඔව්නේ ඔනලි රජතුමා කලේ මුවේ දඩියේ යනවෙත් මිහින්තලා කන්ද බුදුන සිට මිහිඳු සමිඳු තිස්ස කියලා ඇමතුවක්. රජතුමා පුදුමෙන් වටපිට බැලුවා. කවුද මගේ නම කියලා කතා කරන්නේ කියලා. එතකොට රජතුමා මිහිඳු සමිඳු දැක්කා. මිහිඳු සමිඳුගෙන් බණ අහලා රජතුමා බුද්ධ ධම්ම සංඝ සරණ ගියා. එදායින් පසු සිංහල ජනයා බුදු දහම වැළඳගත්තා. ලංකාවේ පුරුදහම පතුරවන්න තිස්ස රජතුමා බොහෝම මහන්සි වුණා. අපේ මෙම ගීතය සාවධානයෙන් අසා සිටීමට ඔබ සැමට ආරාධනා කරනවා. මිහින්තලා කණ්ඩුටින් සාදු වඳිනවා. සාදු 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 කියා අපිත් වඳිනවා. මිහින්තලා කණ්ඩුටින් සාදු වඳිනවා. සාදු 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 කියා අපිත් වඳිනවා. රජුනි ඇයි ඔබ මේ සතුටින් යන්නේ? කවුද ඔබේ දුරු වීතල සොරාට ගත්තේ? තිස්ස රජුනි ඇයි ඔබ මේ සතුටින් යන්නේ? කවුද ඔබේ දුරු වීතල සොරාට ගත්තේ? මිහින්තලා කණ්ඩුටින් සාදු වඳිනවා. සාදු 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 කියා අපිත් වඳිනවා. මිහින්තලා කණ්ඩුටින් සාදු වඳිනවා. සාදු 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 කියා අපිත් වඳිනවා. අඹසෙවනේ මිහිඳු සමිඳු බණක් දෙසනවා.
සාදු 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 කියා එතන වසනවා අප සෙවනේ මිහිඳු සමිඳු පදක් දැසනවා සාදු 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 කියා එබනසනවා මිහින්තලා කණ්ඩුටින් සාදු වඳිනවා සාදු 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 කියා අපිත් වඳිනවා මිහින්තලා කණ්ඩුටින් සාදු වඳිනවා සාදු 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 කියා අපිත් වඳිනවා සාදු සාදු කියා අපිත් වඳිනවා සාදු 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 කියා අපිත් වඳිනවා සාදු 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 කියා අපිත් වඳිනවා අද පසළොස්වක පෝය දවසක් වගේ. ඒක තමයි මේ ලස්සනට ලොකුවට හඳ පායලා තියෙන්නේ. එහෙමනේ යාළුවනේ. අද වගේ දවසක තමයි මිහිඳු මහ රහතන් වහන්සේ අති උතුම් බුදු දහමත් රැගෙන ශ්‍රී ලංකාවට වැඩම කරලා තියෙන්නේ. උන්වහන්සේ ලංකාවට වැඩම කරලා තියෙන්නේ ඉත්තිය උත්තිය සම්බල බද්දසාර සුමන සාමණේර කියන මහරහතන් වහන්සේලා පණ්ඩුක කියන උපාසක තුමත් එක්කයි. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරනකොට ලංකාවේ රජකම් කරලා තියෙන්නේ දේවානම්පිය තිස්ස කියලා රජුරුව කෙනෙක්. මිහිඳු හාමුදුරුවෝ වඩිනකොට මේ රජතුමා මුව දඩයමේ ගිහින්ලු හිටියේ. මුව දඩයමේ යන්න ඒ කාලේ රජවරු විනෝදයට කරපු වැඩක්ලු. එතකොට ලංකාවේ පුතාගෙන තිබෙන්නේ නෑනේ. රජතුමා වත් අනිත් අයවත් දැනගෙන ඉතලා නෑ මොන වැඩ කරහමද පව් වෙන්නේ මොන වැඩ කරහම පින් සිද්ධ වෙන්නේ කියලා. ඒ වුණාට මේ රජතුමාට ගොඩක් හොඳ නුවණක් තිබුණාලු. ඒක තේරුණ අරගෙන මිහිඳු මහ රහතන් වහන්සේ රජතුමාට ධර්මය දේශනා කරාලු. ඒ ධර්ම දේශනාව අහගෙන හිටිය රජතුමා ඉක්මනින්ම ඒ ධර්මය අවබෝධ කරගත්තලු. අති උතුම් සෝවාන් ඵලයටත් පත් වුණාලු. ඉතින් එදා ඉඳලා තමයි ලංකාවේ හැමෝම බුද්ධ ධර්මය ගන්න ඉගෙනගෙන තියන්නේ. ලංකාවේ ගොඩක් වෙහෙර විහාර එහෙමත් ඊට පස්සේ ඉදි වෙලා තිනවා. මෙන්න මේ හේතුව හින්දා පොසොන් පෝය බෞද්ධ අපිට ගොඩාක් වැදගත් දවසක්. ඒ උතුම් පෝය දවස මතක් කරන්න තමයි අද මේ පොසොන්පත් ගී ගායනා කරන්නේ. අපි ගීතය ගායනා කරන්නට ස්වාමීන් වහන්සේගෙන්ද ගුණමේනී වලින්ගෙන්ද සහාපි වලින්ගෙන්ද තුමාපියන් වලින්ගෙන්ද අපිට අවසරයි.
ගේ මෙත් සිසිල් දියදාරෙන් සභාව ආශ්චර්යමත් කිරීමට දැන් අප ආරාධනා කරන්නේ 7 වසරේ නංගිලා මාලිලාට සඳ වතුරක්සේ ගීතය ඉදිරිපත් කිරීමටයි. බුදු පියාණන් වහන්ස ඔබ වහන්සේ මේ ලෝකයට පෑයූ හිරුමෙන් ලෝ සතුන්ට ධර්මය බෙදාදී ඔවුන්ගේ සිත් සඳ සිසිලක්සේ සනසාලු සේක. සියලුම සත්වයන්ගේ හදවිලෙහි පිපුන පියුම් ගොමුවත් හදවත් තුල දැල්වෙන පහන් ආලෝකයක් අන් කවරකුවත් නොව ඒ ඔබ වහන්සේමයි. බුදු හිමියනි ඔබ වහන්සේගේ පිහිට මට දැනෙන්නේ හරියට සුළඟට මුසු වුණු මල් සුවඳක් වගේ. ඔබ වහන්සේ පෙන් වූ සෙනෙහස මවකගේ වදනක් වගේ. ඉතින් 4 වසරේ ඉගෙනුම ලබන අප අද ඔබට ඉදිරිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන ලියවුණු ගීයකි. මෙය ටී.එම්. ජයරත්න මහත්මයා විසින් ගායනා කරන ලද පැති ගීයක ගීයකි.
අමාදිය දහරින් සභාවට සිසිලක් එක් කිරීමට දැන් අප ආරාධනා කර සිටින්නේ 5 වසර නංගිලා මල්ලිලාට අමා දහරදිය ගලා ගලා ගීතය ඉදිරිපත් කිරීමටයි. දුකින් පිරී පුතග්ජන දිවියට රුවන් සාගරයක් බඳ වූ පුදු වන්දනක් මෙන් රසයක් මිහිරක් කැට වූ සුවදායක අන්‍යමක් වෙන කොහෙද? තවෙන සිතක් සනසා ලන්නට හැකි වෙනත් යමක් ලොවේ කොහෙනම් ඇතිද? ඔයාට කියන්න පුළුවන්ද අපි මේ ඉදිරිපත් කරන යන ගීතය රචනා කර තින්නේ කවුද කියලා? ඔව්, මෙම ගීතය පද රචකයා තමයි ආචාර්ය පුණ්‍යසිරි මහවත්ත ශූරී. එහෙනම් කියන්න බලන්න සංගීතයෙන් සහ වාදනයෙන් දායක වුණේ කවුද කියලා? ඒ අපේ රටේ ප්‍රසිද්ධ කලාකරුවෙකු වන ආචාර්ය වික්ටරත් නායක ශූරින්. උතුම් වූ පොසොන් මංගල්‍ය සැමරුම වෙනුවෙන් 5 වෙනි වසරෙන් පිදෙන ගී උපහාරයයි මේ. හොඳයි. අපි දැන් සම්ම එකතු වෙලා මේ මధుර ගීතය ගායනා කරමු.
ආයිබෝවන් අපේ දහම් පාසලේ පොසොන් භක්තිගී සරණිය වෙනුවෙන් 6 වෙනි ශ්‍රේණිය අප ඉදිරිපත් කරන බුදු පියාණනේ ගීතය ගැයීමට අපට අවසර. තිලවට තිලක වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සසර සැරිසරමින් අප වෙනුවෙන් පෙර භවවලදී මෙන්ම මේ භවයේද අනන්ත අප්‍රමාණ කැපවීමකින් වෙහෙසුන් සේක. මෛත්‍රී සාගරයක් බඳු වූ ඔබ වහන්සේ අපමණ පාරමිතා පුරමින් අවබෝධ කරගත් ධර්මයෙන් භවයේ ඝන අඳුර නසන්නට අපට මඟ එලි කළසේක. ගමෙන් ගමට නගරයෙන් නගරයට පාගමනින් වැඩම කරමින් ඔබ වහන්සේ මහා කරුණාවෙන් අසරණ ජනයා දුකින් මුදවා ගැනීමට ධර්මය දෙසුසේක. තිලවට තිලක සම්බුදු සම්දුනි ඔබ වහන්සේ පෙන්වත් දුන් උතුම් නිවන් මාගේ දැහැමිව ගමන් කරමින් අප්‍රමාදව කුසල් රැස් කිරීමට අපිද වීර්යයෙන් කරමු. ඔබ වහන්සේගේ මහා ගුණ බලයෙන් අප සියල්ලන්ගේම ජීවිත ඒකාලෝක වේවා. අවිදු වඳුරු නැසූ විදු එළිය පැතිර වූ බුදු සමිඳුන්ගරු වදිමු පායුග සාදු සාදු.
හත වසරේ සොහොයුරු සොහොයුරියන්ගේ පන්සිල් රකිනෙමි හොඳබුදු සාදු ගීතය ඉදිරිපත් කිරීමටයි අපි දැන් ආරාධනා කරන්නේ. ලොවටම ශාන්තිය උදා කළ අප තථාගත අමා මහා බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් ශ්‍රද්ධා භක්තියෙන් ගායනා කරන මේ උතුම් පොසොන් බැති ගීතය ඉදිරිපත් කිරීමට දැන් අපට අවසර.
ආයුබෝවන් ඔබ සැමට සුපින් බරසන් දෑවක් වේවා. සඳදියෙන් නැහැවුණු එක්තරා පොසොන් පොය දවසක තමයි අපේ මාතෘ භූමියට බුදුදහම කියා දෙන්න අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස වැඩම කළේ. ඉතින් මිහිඳු මහ රහතන් වහන්සේ එදා දේවානම්පිය තිස්ස රජ ධර්මය අවබෝධ කිරීමට සුදුසුදා කියලා විමස බලා රජතුමාට හා මුළු මහත් ජනතාවටම බුදු දහම දේශනා කළා. බුදු දහමේ ඇසර ලැබූ සෞභාග්‍යවත් පින්බිමක තමා අපේ දෙමව්පියන් උපත ලැබුවේ. එවම් උදාරතර භූමියක් ඇසුර ලබන්න ඔබ අපි කොයිතරම් නම් සංසාරයේ පින් කරන්න ඇතිද? අද රටවල් එකිනෙකා සමග යුද්ධ කරගන්නවා. තරහව සහ ද්වේෂය මිනිස්සුන්ගේ සිත්වල පැතිරිලා උතුම් මිනිස් ගුණ අමතක වෙලා. ලෞතර අමාමෑණි බුදුරජාණන් වහන්සේ සීහිට නැගෙන විට අපේ හදවත්වල ජනිත වන්නේ මෛත්‍රියෙන් පිරුණු සුන්දර හැඟීමකි. එවන් වූ පැතිබර සිතුවිල්ලක විහිදෙන මෙත්මල් මුදිතාවෙන් උතුරන ජලාශයක සුවඳ දී පිපෙනවා. ඒ බුද්ධානුභාවයෙන් ලක්තරණේ හා මුළු මහත් ලෝකයේම ජනතාවගේ හදවත්වලට මෙත් සිසිලක් දෙනවා කියා ප්‍රාර්ථනා කරන අපි අටශේනියේ සිසිසිවියන්. Thank you.
අපේ මෙම ආරාධනාව සොයා පිළිසරණක් ගීතය ගයන්නට නවය වසර සොහොයුරියන්තයි. සුවහස් යොදුන් ඈතට ඇදී යන මේ සංසාර කතර නිමා කරන්නට මගක් සැවීම අප සැමගේ ප්‍රාර්ථනාවයි. ජීවිතේ සැබසැනසීම සොයා අප යන මේ දීර්ඝ ගමනේ වෙහෙසකර එකකි. උන්වහන්සේගේ මහා කරුණා දී ගැඹරේ කිලී සැනසීම සිතට මහා සිසිලසකි. ඒ අසිරිමත් මග පෙන්වන එකම පහන් වැට අපගේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේය. අඳුරු මගක යන එන මන් නොදැන අතරමං වීම සැබවින්ම මහා දුකකි. අපගේ හදවත් තුල දැවෙන සංසාර ගිනි නිවාලන්ත හැක උතුම් බුදු වදනට පමණි. නමුත් මේ ලෝකයේ කිසිදු තැනක අපිට ස්ථිර හවුහරණක් හෝ පිළිසරණක් ලැබෙන්නේ නැත. ඒ අමාශාන්තිය අප වෙත සමීප කරවන අපූර්ව දහම් පදුරක් වතු නිර්මාණයකි. ඔබ සමගේ ශ්‍රවණ නයනයට සහ හදවතේ සැනසීම පිණිස තලින කිරීම සතුටකි. සදහැවතුන්ගේ සිත් සතන් පහන් සංවේගයෙන් පුරවන සොයා පිළිසරණක් නම් වූ මේ ගීතය මෙහි අඩංගු ගැඹුරු දහම් අර්ථයන් අපගේ මනස නිවැරදි මගට යොමු කරවන්නකි. මේ ගීතය විශාරද සුනිල් එදිරිසිංහයන්ගේ අසිරිමත් ස්වරෙන් හදවුණු අගනාකර කෘතියකි. බුදුසැමිඳුන්ගේ net කලාමේ අයිතිය කරුණාව සිහිපත් කිරීම හදවත් මහත් ආලෝකයකි. මේ ගීතයේ සංසාර අසරණ වූ සිතකට සැනසීමේ දාම් සිසිලස උදාකර අපූර්ව ඔසුවකි. මේ ගීතයේ අප තුළ අචල ශ්‍රද්ධාවක් සහ ගෞරවයක් ඇති කරන උතුම් බුදුගුණ ගීතයකි. Bye.
සැනෙහි නිවාගිනි සසරේ මහා කරුණා නුවන්නිය ගැඹරේ ගිනි සැනෙහි නිවාගිනි සසරේ පහන් වැටසේ සොයායමි හිමියනේ ඔබේ නෙතු කැලුමක් සොයා පිළිසරණක් ලොබෙන් මා නොලැබ හවුහරණක් මගෙන් දවයේ පතායමි හිමියනේ ඔබේ බුදු වදනක් මීළඟට අපගේ ගෞරවනීය ආරාධනාව අපගේ ආදරණීය ගුරු මණ්ඩලයේ භක්තිගී ඉදිරිපත් කිරීමටයි. බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ මහා කරුණා සමාපත්තියෙන් සසරේ දුක් විඳින ලෝක සත්වයන් දැක ඔවුන්ව ලෝභ, ද්වේෂ, මෝහ ගින්නෙන් මුදවා උතුම් නිවන් සොයෙන් සැනසීමට ගිනි අවුවේ මහ වැස්සේ ගිරිහිල් කඳු මැදින් අප්‍රමාණ දුර ගෙවාගෙන ඔබ වහන්සේ වැඩියේ පතල මහා කරුණාවෙන් කිසිවෙකුටත් නොදෙවෙනි ඔබ වහන්සේ තුල පැවති අද්විතීය ප්‍රඥාවෙන් දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ නොඑක් මිනිසුන්ගේ අමනුෂ්‍යයන්ගේ තිරිසන් සත්වයන්ගේ මානසික තත්වයන් අවබෝධ කරගෙන සසර දුක නැමැති පීඩාවෙන් ඔවුන් මුදවා ගත්තේ ඔබ වහන්සේගේ අප්‍රමාණ වූ බුද්ධ ශක්තියේ තෙද බල ගුණ මහිමේනි. නීතියකට දඬුවමකට බලහත්කාරකම් වලට ආයුධවලට මෙල්ල කිරීමට නොහැකි වූ අඟුලිමාල වැනි මිනිමරුවන්ද අහංකාරයෙන් මුසපත් වූ සච්චක හා තුන්බෑ ජටිල බ්‍රාහ්මණයන්ද ඊතා බිහිසුණු අමනුෂ්‍යයන් වූ ආලවක සුචිලෝම ආදී යක්ෂයන්ද නාලාගිරි වැනි හස්තයින්ද ඔබ වහන්සේ දමනය කළේ අසම සම කරුණාව ප්‍රඥාව මෛත්‍රිය මූලික වූ අනුත්තරෝ පුරිස ධම්ම සාරති ගුණ මහිමේනි. මෙම බැතිබර ගීතයේ නිර්මාණදායකත්වය සෝමචන්ද්‍ර සිංගප්පුලිගේ මහතා අපි හැමෝම දන්න අපේ විහාර ප්‍රජාවේ විශේෂ කුසලතා ඇති අපේ සෝමය අයියා ගුරු මණ්ඩලයේ භක්ති ආදර ස්තුතිය අයියට පුද කරනවා. ප්‍රථම වතාවට මෙම ගීතය ගායනා කිරීමට අපිට ලබා දීම ගැන ඒක ගුරු මණ්ඩලයේ විදිහට අපිටත් මහා ගෞරවයක්. AI තාක්ෂණය ඇසුරින් මේ ගීතය සඳහා සංගීත සංයෝජනය කර ඇත්තේ සන්ත්‍රෂ්ඨ කුමාරගේ මහතා. බුදු පියාණන් වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති ගුණය ගැන කියවෙන මෙම ගීතය ඇසීමට අපි ඔබ සැමට බැති සිතින් ආරාධනා කර සිටිමු. සාදු සාදු නමදිමි මම බුදු හිමි වෙතින
ගිනි අවුවේ මහවැස්සේ අපමණ දුක් ගැහැට විඳන් ගිරිහෙල් කඳු සිකර මැදින් යොදුන් ගණන් දුර ගෙවමින් වැඩියා සමිඳුන් මහා කරුණාවෙන් වැඩියා සමිඳුන් මහා කරුණාවෙන් අනුත්තරෝ පුරිස ධම්ම සාරති බුදුගුණ සාදු සාදු නම දෙමි මම බුදු හිමි පැතියන සාදු සාදු නම දෙමි මම බුදු හිමි පැතියන අංගුලිමාල සහ ආලවයකුන් සච්චක වැනි මිස දිටු බමුණන් උරුවේල ජනපද තුන් බෑජටිලයන් දමනය කළේ සම්බුදු ගුණයෙන් අනුත්තරෝ පුරිස ධම්ම සාරති බුදුගුණ සාදු සාදු නම දිමි මම බුදු හිමි බැතියන 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 අප දැන් ආරාධනා කර සිටින්නේ අපගේ ආදරණීය දෙමව්පියන්ගේ භක්ති ගීතය ඉදිරිපත් කිරීමට. කතරේ සොම්නස් මල් පොකුරු පොකුරු පිබිදේවා
බිදෙන මල් පොකුරු වලින් සාම සුවඳ වේවා. පොය සඳේ සඳ කිරණින් ලොවේ අඳුර දුරු වේවා. හදේ නැගෙන සිල් සුවඳින් මවේ දුකඳ වැළසේවා. වටින් නැගෙන මහා රණගී හඬ නැසේවා. ඒ රණගී හඬ පරදා සාමගීත පැතිරේවා. සඳේ සඳ කිරණින් ලොවේ අඳුර දුරු වේවා. හදේ නැගෙන සිල් සුවඳින් මවේ දුකඳ වැළසේවා. පොය සඳේ සඳ කිරණින් ලොවේ අඳුර දුරු වේවා. හදේ නැගෙන සිල් සුවඳින් මවේ දුකඳ වැළසේවා. වැසියන් කෙරෙහි නැමී අරහත් මාමිදුයිමි. දෙව්වේ උතුම් සදහම්මි පුත නුඹටත් පොවමියෙමි. බඳුතුම් ලංකාවේ දසතින්දු සිරිත් බෝවේ. මේ ගැන වැඩ කළොත් ලොවේ නුඹෙත් මගෙත් නම කියවේ. මන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ. පුද නොකොලොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැතේ.
පොදු දේ නම් නැති බැරි ළඟ අවහිරකම් මේ දේ මැඩගෙන දස්කම් පෑම තමයි සුරු විරුකම් උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ මීළඟට අප වැඩසටහනේ ස්තුති කතාව සුබ සන්ධ්‍යාවක් ගෞරවනීය මහා සංඝරත්නයෙන්ද ආදරණීය ගුරු මව්පියවරුන්ගෙන්ද දහම් පාසල් කමිටුවේ නැන්දලා මාමලා ඇතුළු සියලු දෙමාපියන්ගෙන්ද අවසරයි. අපේ භක්තිගී සරණිය අවසානයට ළඟා වූ මේ අවස්ථාවේ අපේ භක්තිගී සරණිය සාර්ථක කර ගැනීමට උපකාර කළ හැම දෙනාටම ස්තුති කිරීමේ අවස්ථාවයි දැන් එළඹ ඇති. මුලින්ම නිරන්තරයෙන් අපේ ගුරු මණ්ඩලයටත් දහම් පාසල් කමිටුවටත් නිසි උපදෙස් ලබා දෙමින් මග පෙන්වන ගෞරවනීය දිගා මඩුල්ලේ විමලානන්ද නායක ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරත්නයට අපේ ගෞරවපූර්වක ස්තුතිය පුද කරනවා. අපට භක්ති ගීත පුහුණු කරවමින් අපවා දිරිමත් කළේ අපේ ආදරණීය ගුරු මණ්ඩලයයි. අපි වෙනුවෙන් වෙහෙසෙන අපේ ආදරණීය ගුරු මණ්ඩලයට ගෞරවාදර ස්තුතිය පිරිනමනවා. භක්තිගී සරණියට අවශ්‍ය කටයුතු අපි වෙනුවෙන් සංවිධානය කළේ දහම් පාසල් කමිටුවේ නැන්දලා සහ මාමලයි. දහම් පාසල් කමිටුවේ නැන්දලා සහ මාමලාගේ කැපවීම හා ඔවුන්ගේ සහයෝගය වෙනුවෙන් අපේ ස්තුතිය මේ මොහොතේ අපි ඔවුන්ට පිරිනමනවා. ඒ වගේම ඔවුන්ට සහයෝගය දුන්න අනිත් දෙමව්පියන්ටත් අපේ ගෞරවය සහ ස්තුතිය පුද කරනවා. අපගේ භක්තිගී සරණය සඳහා ඉමහත් කැපවීමෙන් ශබ්ද පරිපාලන වීඩියෝ පටිගත කිරීම ඡායාරූප ගැනීම ආදී කටයුතු කළ විහාරස්ථමාදය ඒකකයේ මාමලටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අවසාන වශයෙන් අද භක්ති ගීත ගායනා කළ නංගිලා මල්ලිලා සියලු දෙනාටත් අපේ ආදරණීය ගුරු මණ්ඩලයට සහ දෙමව්පියන්ටත් ස්තුති කරනවා. ඔබ සැමට සියලු සිත් නිවි සැනහෙන සුබ පොසොන් මංගල්‍යයක් වේවා. තෙරුවන් සරණයි. අප දැන් සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා බෝ අතුයිති නැමී නැමී ගීතය ගායනා කර ඉන් අනතුරු ශ්‍රී ලංකාව ජාතික ගීය සහ ඔස්ට්‍රේලියාවනු ජාතික ගීය ගායනා කරන ලෙසද ස්තුතියි. සහස් වරක් එක
දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසල ආදිය සරු කරනා නවතෝ දෙන්න බන කියන්න නුවණ ලැබෙනවා කලක් අයිනේ කල් ගෙවන්න දැනුම ලැබෙනවා රටක් මැද්දේ බන කියන්න නුවණ ලැබෙනවා කලක් අයිනේ කල් ගෙවන්න දැනුම ලැබෙනවා මෙතන දහම් පාසලක් මෙලසිරිතට මුල් තැන වෙන නවතෝ දවසට බුදුන් වඳිනවා ඕ අතුයි පිනමීන මේ සාදු කියනවා දහස් වරක් එක දවසට බුදුන් වඳිනවා මෙතන දහම් පාසලක් සමාධිවිය සරු කරනා නවතෝ දෙන්න Sri Lanka Mata Apa Sri Lanka Namo 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 Mata Sundara Sri Karini Surandi Api Sogamada Lanka Rana Kamal Balaturu Jaya Bhumiya Ramya Apamada Sapasiri Seta Sadhana Jivanaye Mata Diriganu Vena Apa Bhakti Puja Namo Namo Mata Apa Sri Lanka Namo 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 Mata Obave Apa Vidya Obamaya Apa Satya Obave Apa Satya